සම්බන්ධුනේ ලක්මල්ලයා මගේ මම ලක්මල්ලයාගේ ෆෑන් කෙනෙක් කුඹියෝ ෆෑන් කෙනෙක් ඊට පස්සේ ෆෑන් කෙනෙක් වහම මැසේජ් එකක් දානවානේ හැපි නිව් ඉයර් ඒ වගේ මැසේජ් එකක් දාද්දි තමයි ලක්මල්ලයා රිප්ලයි කරලා තිබ්බා හැපි නිව් ඉයර් මචං කියලා ඊට පස්සේ එතනින් තමයි මේ පටන් ගත්තේ මැසේජ් කරන්න කොහොමද අයිය වැඩක් එන්නේ නැද්ද කියලා ඉතින් හැමෝම අහනවා වගේ කුඹියෝ දෙක එන්නේ නැද්ද කියන ප්‍රශ්නේ ඇහුවා මම ඊට පස්සේ එතනින් කන්වර්සේෂන් එකක් පටන් අරගෙන මචං වෙන වැඩක් කරනවා මෙහෙමයි කියලා කතා කරලා එතනින් තමයි ඊට පස්සේ පොඩ්ඩක් අපි chat කරලා අලුත් වැඩක් කරනවා මල්ලි මෙහෙමයි මේ පොඩ්ඩක් මග නැවතිලා තියෙන්නේ කියලා. එතකොට අපේ අසංකය මගේ අනිත් නිෂ්පාදකතුමා මේ එයා ඊට පස්සේ දෙන්නත් එක්කම කතා කරලා වෙන මෙහෙම වැඩක් කරනවා අපිට ආපහු ඉන්ටර්විව් කරගෙන යන්න ඕන දැන් මග නැවතිලා තියෙන්නේ කියලා තමයි අපි වැඩේ පටන් ගත්තේ. ඔව් දැන් මම හිතන්නේ 2020 වගේදී තමයි වැඩේ පටන් ගත්තේ. දැන් මේ පළවෙනි එක. ඔව් මගේත් පළවෙනි එක මූවි එක විදියට ලකයි නම් මේ කුඹියෝ නාට්‍ය කරලා තිබ්බා. මූවි එකක් විදියට මගේත් කලාව සම්බන්ධයෙන් මටත් පොඩි ආසාවක් තිබුණා මොනවා හරි වැඩක් කරන්න ඕන කියන එක. ඒක මගේත් පළවෙනි එක ලකයි එකේත් පළවෙනි මූවි එක සාලකා යන ඉන්ඩස්ට්‍රි එකේ ඒගොල්ලෝ ගොඩක් කාලයක් මේ වැඩ කරගෙන යනවා. ඉතින් මටත් සතුටුයි යා වගේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න හම්බුනේ. ඒ කියන්නේ ඔයගේ මුලින්ම තිබ්බ අයිඩියා එකක් එහෙම නිෂ්පාදකයෙක් වෙන්නද වෙන විදියකට සම්බන්ධ වෙන්න මොකක්ද ඒ තිබ්බ? ඇත්තටම මමයි මගේ මේ ලංකාවේ මගේ හොඳම යාළුවා හෂාන් අපිට අවශ්‍ය වෙලා තිබ්බේ මුලින්ම කල්ලාවට කියන්නේ නිකන් YouTube පැත්තෙන් මොනවා හරි වැඩක් කරන්න වගේ අවශ්‍යතාවයක් තිබ්බා. YouTube channels කීපයක් වගේ ප්‍රොඩක්ෂන් හවුස් එකක් වගේ එහෙම පටන් ගන්න. ඊට පස්සේ ඒ වැඩේ ගැන කතා කර කර ඉන්න අතරතුරේ තමයි මේ ලකයිව අහම්බෙන් කන්ටැක්ට් කරන්න හම්බෙලා වැඩේට කොහොමද අවස්ථාව හම්බුනේ. ඊට පස්සේ ඇත්තටම මේ වැඩේ එහෙම මම නතර වුණා මග. ඊට පස්සේ මේ වැඩෙත් එක්ක ඉතින් එකතු වුණා. දැන් ඇත්තටම අපි කම්පැනි එකක් පටන් අරගෙන ලංකාවේ මමයි සංකයියා ලකයියා සහ මගේ යාළුවා ආශාන් අපි යටිද වැඩ කරගෙන යනවා ඉස්සරහට. එතකොට කොහොමද දැන් මේ මූවි එකේ කටයුතු ඔයගොල්ලෝ කරේ? දැන් මොකද අසංක ඕස්ට්‍රේලියාවේ. ලක්කා ශ්‍රී ලංකාවේ. ඔයා හියුස්ටන්. එතකොට ටයිම් සෝන්ස් තුනක්. ඔව් ඇත්තට මේක චැලෙන්ජිං වැඩක් හරි අමාරුයි. අපි ඉතින් ඔය සාමාන්‍යයෙන් මෙහි වෙලාවෙන් ලංකාවේ වෙලාවෙන් පාන්දර ලකය සාමාන්‍යයෙන් ඔය රෑ 10ට නිදාගෙන පාන්දර 4ට නැගින්න කෙනෙක්. මේ එතකොට අසංකයගෙත් උදේ මගෙත් හවස ඉතින් ඔය වගේ වෙලාවට තමයි සහ විශේෂයෙන් මතක් කරන හෂාන් මගේ මේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් මගේ ගොඩක් දේවල් බලන ලංකාවේ හෂාන් තමයි සෑහෙන දේවල් කෝඩිනේට් කරලා සපෝට් කරේ සහ ලකා අයියා මොකද මමයි අසංකය දෙන්නම නිෂ්පාදකවරු දෙන්නම ලංකාවේ නැති වෙලාවක එයා හැමදේම කෝඩිනේට් කරගෙන අපිවත් හැමදේ අපි සමහරලාට අපි දෙන්නගේ මැද්දේ මම අසංකයගේ මැද්දේ ඉන්නේ ලකා අයියා සහ හෂාන් ඒ දෙන්න මේ සෑහෙන සපෝට් එකක් දීලා ඉතින් මේක අපි අවුරුදු 5ක් විතර දැන් ඇදගෙන ඇවිල්ලා කොහමද ඉතින් ලකයත් ලේසියෙන් වැඩක් ඉවර කරන්නේ නැහැ. මොකද එයා පුළුවන් තරම් උඩරිම හොඳ එයා සෑහන හිතනවා වැඩේ පර්ෆෙක්ට් වෙන එක ගැන සහ එයා ඔයගොල්ලෝ දන්නා ඒගොල්ලන්ගේ වැඩ වලින්ම කුඹියෝ සහ මේ ඉතින් දෙහිඳ සෑහන කාලයක් ගියා වැඩේට. මම හිතනවා වැඩේ හොඳයි කියලා ඔයගොල්ලෝ හැමෝම මේ එන්ජොයි කරන්න ඇති කියලා හොඳ දැනට අපිට හම්බෙන ප්‍රතිචාර හොඳයි සතුටුයි ඒ ගැන මොකද ඒක තමයි අන්තිමේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ ස්පෙෂලිම ලකා අයියා එයා සාමාන්‍යයෙන් එක්කෙනෙක් කියන දේ ගැනත් සෑහෙන 10 පාරක් හිතන කෙනෙක්. ඔව් ඉතින් මම හිතනවා අන්තිමේදී අපිට සතුටු වෙන්න පුළුවන් හැමෝටම හොඳ වැඩක් කරන්න හම්බුණා කියලා. එතකොට වාලම්පුරි කරනකොට දැන් පළවෙනි ප්‍රොඩක්ෂන් එක ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට. එතකොට එහෙම චැලෙන්ජස් මොන හරි තිබ්බද? මේ ප්‍රොඩක්ෂන් එකේදී. ඔව් වැඩක් කරද්දී චැලෙන්ජස් කියන්නේ අපි කතා කරගන්නවා වැඩක් ගැන කියන්නේ අවුරුදු 5ක් ඇදගෙන යද්දි වැඩේ ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නා අපි වැඩේ පටන් ගත්තෙත් බොහොම අමාරු කාලෙක ලංකාව ආර්ථික මේ අර ආර්ථික වශයෙන් වැටලා තියෙන කාලෙකදී ඉතින් අපේ නිෂ්පාදක කණ්ඩායමේ ටීම් එකේ අනිත් කට්ටිය මතක් කරන්න ඕන උදාර ප්‍රිමාල් සහලකය ඇතුළු මුළු
සම්පූර්ණ සෙට් එකම බොහොම මහන්සි වැඩ කරපු කාලයක්. මොකද අඩුම තරමේ අපිට පෙට්‍රල් වත් තිබ්බේ නැති කාලයක තමයි අපි ෂූට් වල දින දාගෙන තිබ්බේ. ඒ කියන්නේ දෙවෙනි පාර. ඒ කියන්නේ පළවෙනි කොටස කරලා දෙවෙනි පාර ආපහු ෂූට් එක පටන් ගද්දි ඉතාලම අමාරු කාලෙක. ඉතින් හැමෝම මතක කරන ලකා අයියා හැමෝම බොහොම අමාරුවෙන් වැඩේ කරගෙන ඊට පස්සේ උදු ගානක් එඩිට් කරගෙන වැඩේ දිගටම ඇවිල්ලා ඉතින් ලේසි නැහැ. මං කිව්වේ ඒකයි අපි නම ඉඳන්ම අපි නමෙත් අපි අවශ්‍යතාවයත් වෙනස් කරන්න. ඉතින් අර ඒ වගේ අපි කතා කරනවා ලකයියා සෑහන්ඩ් ලකයියා සංකයියා සහ මම සහ ප්‍රිමාල් උදාරය දෙන්නත් අපි සෑහෙන දේවල් කතා කරලා සමහරලාට අපි ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට එන්න ආගියු කරගන්නවා කතා කරගන්න අපි එක එක්කෙනාගේ මත වෙනස්. ඉතින් එහෙම වෙලා අන්තිමේදී කාස්ටිං වලටත් එහෙම තිබ්බද? නෑ මම ඇත්තටම කාස්ටිං වලට සම්බන්ධ වෙද්දි මම එතකොට ඒගොල්ලෝ ඒ දේවල් ඔක්කොම ඉවරයි. ඔව් අපි සහ මම හිතන්නේ අසංකයවත් මමත් කාස්ටිං පැත්තෙන් කිසිම ඒ සම්පූර්ණ නිදහස ලකායට ලබා දෙන්න තිබ්බා. මටත් වඩා ඔව් ස්ක්‍රිප්ට් එක ඒක ලකාය එයාට අවශ්‍ය විදිහට වැඩේ කරගන්න ඇත්තටම මටත් වඩා මම ඇත්තටම මේ සම්බන්ධ දැනුම ඇත්තටම බොහොම මේ පොඩි අසංකය තමයි මේ කුඹියත් එක්ක ලකායත් එක්ක වැඩ කරලා මම හිතන්නේ කුඹියෝදිත් මම අපි කතා කරන හින්දා දන්නවා ලකායත් කියලා දෙනවා මේ එයාට ඕන වැඩේ කරගන්න පුළුවන් වුණ නිෂ්පාදකයෙක් අසංකයයි. ඉතින් මේ වැඩේදීත් මම දන්නවා ලකායට අවශ්‍ය වුණ චරිත සහ ඒ සියලු දේවල් එයාට අවශ්‍ය විදිහට කරගන්න හම්බුණා කියලා. ඒකට බජට් එක ඒක බැලන්ස් කරගන්න ඒක එහෙම චැලෙන්ජින් සිටුේෂන්ස් තිබ්බද? ඔව් ඒ සිටුේෂන් එකක් හින්දා තමයි මම හිතන්නේ මට කලින් මම හිතන්නේ ඉඳලා තියෙන නිෂ්පාදකවරයෙක් හෝ සමාගමක් ඒ සමාගම නැතිවීමත් එක්ක මම හිතන්නේ මූවි එකේ වැඩ නැවතිලා තියෙනවා. ඊට පස්සේ තමයි මම සහභාගී වෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට අපි මම කියන්නේ අපිට චැලෙන්ජින් අවස්ථා තිබ්බා. ආර්ථික ප්‍රශ්නත් ඒ කියන්නේ ලංකාවේ සිදුවන මේ ආර්ථිකයේ සිදුවන ප්‍රශ්නත් එක්ක ඊට පස්සේ මම හිතන්නේ එතනින් පස්සේ ගොඩක් තිබ්බ පෝස්ට් ප්‍රොඩක්ෂන් වැඩ මම හිතන්නේ මියුසික් වලින් චින්තක සහ හැමදේම මම හිතන්නේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක හැමෝම සෑහෙන සපෝට් එකක් සවුන්ඩ් වලින් සෑහෙන සපෝට් එකක් දුන්නා ලක්මල්ලයට මම හිතන්නේ වැඩි කරගෙන යන්න චැලෙන්ජින් අවස්ථා තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා. ලංකාවේ සාමාන්‍ය වැඩක් කරගෙන යද්දි ලේසි නැහැ. ඉතින් කරන්ට් එක නැති කාලයක් තිබ්බා. සමහර ලකාය සෙට් වලට එඩිට් වලට ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා දවසම එනවා. දැන් කරන්ට් එක දැන් එහෙම අවස්ථා තිබ්බා. අන්තිමේදී කොහොම හරි අමාරුවෙන් අවුරුදු 5ක් ගත කරලා ඉතින් වැඩේ එළියට ගත්තා. ඔව්. ඒතර ප්‍රතිචාර වලින් එහෙම සර්ප්‍රයිස් වෙච්ච එහෙම විශේෂ ප්‍රතිචාරයක් එහෙම හම්බ වෙලා තියෙනවද? ඔයාට ඒ කියන්නේ හම්බ වෙච්ච එහෙම හිතට දැනෙච්ච විශේෂ ප්‍රතිචාරයක්? ඇත්තටම හැම ප්‍රතිචාරයම හිතට දැනෙනවා. ඒ කියන්නේ ඕන කෙනෙක් දෙන ඕනම පොඩි හරි කමෙන්ට් එක සෑහෙන්න වටිනවා. මම දන්නේ මගේ පළවෙනි එකකින් හින්දා කියලා මම ඒ නැතත් මම දන්නවා ලක්මල් අයියත් අසංකයත් එහෙමයි. දැනටත් අපිට Facebook එකේ දාන එක පෝස්ට් එක පවා ලක්මල් අය සෑහෙන්න හිතනවා අසංකයත් මාත් අපි දෙන්න සෑහෙන්න ඒ කියන්නේ හිතනවා. ඉතින් ප්‍රතිචාරයක් විදිහට මම හිතන්නේ මූවි එක විශ්වාස කළා මෙතෙන්ට ටිකට් එකක් අරන් එන එකත් දෙකත් සෑහෙන ප්‍රතිචාරයක්. මොකද එක සීට් එකක් හරි මෙතන වාඩි වෙලා ඉන්න කෙනෙක් දකිද්දි දැනෙන්නේ මාර සතුටක්. ඉතින් සහ ස්පෙෂලි මේ වගේ රටකදී අපේ මූවි එකක් මේ වගේ තියේටර් එක දකින්න හම්බෙද්දි සතුටක්. ඉතින් ඒ හින්දා මම හිතන්නේ විවිධාකාර කමෙන්ට් හම්බුණා. සතුටුයි හැම කමෙන්ට් එකක්ම සෑහෙන්න වටිනවා සහ අපි කතා වෙනවා. ඒ කියන්නේ අපිට හම්බුණු පළවෙනි කමෙන්ට් එකෙන් නම් අද අපි Facebook එකේ දකින කමෙන්ට් එක පවා මම හිතන්නේ ලක්මල් අයත් ඔයගොල්ලෝ දකින්න ඇති හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් හරි දෙනවා යාට අවශ්‍ය පුළුවන් හැම වෙලාවකම. ඉතින් අපි හැම කමෙන්ට් එකක්ම අපිට සෑහෙන්න වටිනවා මේ ගමනේදී. එතකොට ඉන්ටර්නැෂනල් අවෝඩ්ස් ගැන කතා කරනකොට එහෙම ජාත්‍යන්තර ෆෙස්ටිවල්ස් වලට ඉදිරිපත් කරලා තියෙනවද? එහෙම කැමැත්තක් තියෙනවද? නැත්නම් එහෙම ඒ පැත්ත ගැන හිතුවේ නැද්ද? නෑ අපි ඒ පැත්ත හිතලා තියෙනවා. අපිට හම්බුණ කාලවකවානුවත් එක්ක අපි මූවි එක වැඩ ඉවර වෙද්දිත් එක්ක අපිට හම්බුණ ලංකාවේ ටයිම් ෆ්‍රේම් එකත් එක්ක
අපි ඒ වෙලාවේ අපි ලංකාවේ තිරගත කිරීම සිදු කරන්න සිදු වුණා. මම හිතන්නේ අපි මෙතනින් පස්සේ දැන් අපි දින 50 ආසන්න ඇත්තටම තව දවස් දෙකකින් අපි දින 50 සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ මම හිතන්නේ අපිට තවත් දවස් පොඩි ගානයි හම්බෙලා තියෙන්නේ. ඉතින් අපි එතනින් පස්සේ අපි ඊළඟ ස්ටෙප්ස් වලට සහ ජාත්‍යන්තර සිනමා සම්මානුල්ලාල් වලට සහ තවත් OTV platforms වලට ඒ වගේ දේවල් වලට අපි එතනින් පස්සේ තමයි අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට වාලම්පූරි දෙකක් වෙනවද? ඒක ලකායෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. වාලම්පූරි දෙකක් වෙනවද? එතකොට දැන් ඉස්සරහට වාලම්පූරි වගේ කුඹියෝ හරි ලකා කරන ප්‍රොඩක්ෂන්ස් වලට විතරද සම්බන්ධ වෙන්නේ? වෙන ප්‍රොඩක්ෂන්ස් එක්කත් සම්බන්ධ වෙනවද? ඇත්තටම දැන් මම කිව්ව එකයි අපි කම්පැනි එකක් විදිහට අපි ලංකාවේ වැඩ කරගෙන යන්න පටන් අරගෙන තියෙනවා. මේකත් අපි එහෙම තමයි මමත් මගේ නිෂ්පාදක සංකයියත් ලක්මල්ලයත් ඒක ඇතුළේ ඉන්නවා. සහ හෂාන් අපි හැමෝම එකට එකතු වෙලා වැඩ කරන ගෲප් එකක් විදිහට ඉන්නවා. ඉදිරියේදී අපි බලමු අපි ඉදිරියේදී ඒ ගැන මං හිතන්නේ මට වඩා ලක්මල්ලය අසංකය කතා කරයි කියලා. ඔව් කම්පැනි පටන් ගත්තේ එහෙම වැඩ කරගෙන යන්න. ඉතින් ඉදිරියේදී තව වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් මේකේ තියෙන ඉන්සිඩන්ට්ස් මේකේ තියෙන එක සිද්ධිදාමයන් තියෙනවානේ. ඒවයි දැන් මේ කතාවේ මොන හරි ඒකට ජීවිතයට ගැලපෙන දේවල් තියෙනවා. ඔයාගේ ජීවිතේ වෙච්ච දේවල්. එතකොට එහෙම දන්න දේවල් අත්දැකීමේ ඒවද මේ මූවි එකකට කියන්නේ එකතු කරලා දීලා තියෙන්නේ කියන එක. මම හිතන්නේ මේ මූවි එකට කතාව හැදුන හැටි මම හිතන්නේ ලක්මල්ලයි අවස්ථා දෙක තුනකදීම ඉන්ටර්වියුස් දෙක තුනකදීම කියලා තියෙනවා. මොකද මේක ඇත්ත ජීවිතේ යාට හම්බුන කතා කරන්න හම්බුන චරිතයක් ආශ්‍රයෙන් සහ අපි ඇත්තටම ගම්වලමවත් ගමක මිනිස්සෙක්. ඒකට ලක්මල්ලයිත් එහෙමයි. ඉතින් අපි හැමෝම දකිනවා මේ වගේ චරිත සහ අපිත් ඒ වගේ චරිත. එතකොට එහෙම වුණාම මම හිතන්නේ මේක අපි හැමෝගෙම ලයිෆ් එක කියලා මම හිතනවා. මොකද අපි හැමෝම දැන් මේ වගේ අපි දන්නවත් රටකට ඇවිල්ලා හැමෝම ජීවිතේ මොනවා හරි කරගන්න ගේමක් ගහන්න try කරන මිනිස්සු. සහ ලංකාවෙත් ඒක තමයි මම හිතන්නේ හැමෝම බලන්නේ මොනවා හරි හැමෝම ෂෝට්කට් එකක් වෙන කාලයක් සහ හැමෝම තමුන්ගේ වාලම්පුරිය හොයමින් යන ජීවිතයක් මේක. ඉතින් ඒක මම හිතන්නේ මේක අපි හැමෝගෙම ජීවිත කතාවක්. එතකොට ඉස්සරහට තියෙනවද මේ චිත්‍රපටිය හරහා වෙළඳපළක් නිර්මාණය කරන්න? කියන්නේ අපි දන්න මර්චන්ඩයිසිං ප්‍රොඩක්ට්ස් එතකොට ඒ පැත්තෙන් ඒ වගේම මම හිතනවා ගේම්ස් වගේ දැන් කියන්නේ දැන් ඔය තියෙන චරිතත් එක්ක හිතන්න එහෙම ගේම් එකක් වගේ දෙයක් අපිට ඇත්තටම අපිට සෑහෙන්න හොඳ මම හිතන්නේ භූමිය හරහා ලක්මල්ලයට හම්බුන විවිධාකාරී ෆීල්ඩ් වල ඉන්න හොඳ දක්ෂ තරුණයෝ සහ මමත් ෆෑන් කෙනෙක් විදිහට ලක්මල්ලයට හම්බුනේ. ඒ වගේ අපිට ඇත්තටම ගොඩක් කලා නිර්මාණ කරලා එවනවා 3D animation movies AI වලින් හදපු වීඩියෝස් එතකොට සෑහෙන හොඳ වීඩියෝස් සහ wallpapers ඒ වගේ දේවල් ඉතින් හොඳ දක්ෂ ඉන්නවා. ඉදිරියේදී දැනට අපි මේ අවස්ථාවේදී අපි ඇත්තටම ගොඩක් මූවි එක ගැන ඔයා කලින් ඇහුවා වගේ අන්තර්ජාතික කම්පිටිෂන් ෆිල්ම් ෆෙස්ටිවල්ස් සහ අපිට OTP එකට මූවි එක ගේන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ වගේ වැඩවලට පොඩ්ඩක් අපි ફોකස් කරගෙන ඉන්නේ. සහ ලකායගේ ප්‍රේක්ෂකයෝ කුඹියෝ දෙකෙන්නේ කොයි වෙලාවෙද කිය අහගෙන ඉන්නවා. සහ ලකාය මං හිතන්නේ එක වැඩක් දෙකක් කරලා අයින් වෙන්න ඕන මිනිස්සු නෙමෙයි. සෑහෙන වැඩක් ඉස්සරහට ලකායගෙන් මම හිතන්නේ ලංකාවට කරගන්න අවශ්‍යයි. ඉතින් ඒ හින්දා අපි වෙන වැඩ ප්ලෑන් කරගෙන ඉන්නවා. අතන මේ වගේ දේවල් දැනට අපි ප්ලෑන් කරලා නැහැ. බට් අපි දන්නා සෑහෙන ටැලන්ටඩ් පිරිසක් අපි වටා ඉන්නවා සහ සෑහෙන විදිහට අපි උදව් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් හම්බුනොත් අපිට පුළුවන් ඒක හිතලා බලන්න. තව මට අහන්න හම්බුණා මේ මූවි එක පැය 3ක් කියලා.
මම හිතන්නේ ඊටත් කැනඩා අවාසි හැබැයි කැනඩාවට 2.40ක් පෙන්නලා තියෙනවා. විනාඩි 10 නේ හින්දා ඒක ඇත්තට ප්‍රශ්නයක් වෙන ගන්න නැහැ. එතකොට ඩිරෙක්ටර් කට් වර්ෂන් එකක් එනවද? ඒක මම හිතන්නේ අපි බලමු OTP එකට ඒ වගේ දාගන්න අවස්ථාවක් හම් වුණොත් සහ ඉදිරියේදී YouTube හරි නැත්නම් වෙන අවස්ථාවක් වෙන විදිහකට අපිට ඒක දාගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ලකාය නම් බොහොම අකමැත්තෙන්ම තිබ්බද තමයි ඔක මේ කට් එක කපන්න කියන්නේ මූවි එක ෂෝට් කරන්න මොකද බත් මේ අපිට දර්ශන වාර පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තමයි මේ එහෙම පොඩ්ඩක් අපිට මූවි එක ෂෝට් කරන්නේ මම හිතන්නේ ඕගොල්ලොන්ට බලන්න පුළුවන් ඒක මම හිතන්නේ අපි ලකාය කොහොමත් කැමැත්තක් තිබෙන්නේ නැහැ මේක මූවි එක එයා වෙනස් කරන්න මං හිතන්නේ අපිට පුළුවන් වෙයි අපි වෙන විදිහකට YouTube හරි OTP එකකින් හරි දැම්මොත් සම්පූර්ණ මූවි එක බලන්න. දැන් තරුණ ප්‍රොඩියුසර් කෙනෙක් විදියට හරිද එතකොට ඉන්ඩස්ට්‍රි දැන් ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඒ තත්ත්වත් එක්ක දැන් මොකද හිතන්නේ මොන වගේ උපදේශයක්ද දෙන්නේ ඒ වගේ කැමැත්තෙන් ඉන්න කට්ටියට මොන වගේ දෙයක්ද ඔයාලට කියන්නේ? මං හිතන්නේ අපි පොඩි කාලේ තිබ්බා මට මතකයි අපි පොඩි කාලේ අම්මලා තාත්තලාත් එක්ක සෑහෙන විදිහට තියටර්ස් වලට යන කල්චර් එකක් තිබ්බා අපි ලංකාවේ. හැබැයි ඒක පහුගිය එක කාල සීමාවක ඒක වෙනස් වෙලා තිබ්බා. හැබැයි දැන් නැවතත් මේ අලුතෙන් ආපු හොඳ මූවිස් ටිකක් එක දිගටම ආවා. ඒකත් එක්ක මම හිතන්නේ අර ආපහු තියටර්ස් එකත් එක්ක තිබ්බ බැඳීම ආපහු ඇති වෙලා දිනවා. ගොඩක් ලංකාවේ කට්ටියක ඉතින් මම හිතන්නේ අපි ඇමරිකාව විදිහට අපි දන්නවා මෙහි මිනිස්සු මූවි එකක් රිලීස් වෙනකම් බලන් ඉන්නේ. අපි දන්නවා ඉන්දියාවේ අසල්වැසිරට හොඳ මූවි කල්චර් එකක් තියෙනවා. මම හිතන්නේ ලංකාවෙත් එහෙම තිබ්බා. ඒක පොඩ ඈත් වුණා. ඔව් ස්වර්ණමය යුගයක් තිබ්බද ඒක ඈත් වුණා. මම හිතන්නේ ආපහු ඒ වගේ යුගයක් හදන්න පුළුවන් හොඳ නවක නිර්මාණ ශීලී කට්ටිය ඉන්න අධ්‍යක්ෂකවරු, දක්ෂ අධ්‍යක්ෂකවරු. ඉතින් මම හිතනවා ලංකාවේ මොකද හැමදාම එක විදිහට තියෙන්න බෑනේ. ඉඳා හොඳ වෙනසක් වෙන්න කාලේ දැන් හරි සහ ඉතින් ඒ හින්දා මම හිතන්නේ බය වෙන්න ඕනේ නැහැ රිස්ක් එකක් නැතුව දෙයක් කරන්නත් බෑ බට් මම හිතන්නේ හොඳ සිනමාවට හොඳ කාලයක් සහ ලංකාවේ කලාවට හොඳ කාලයක් එයි මොකද හොඳ දක්ෂ අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු මම දන්නවා දැන් ගොඩක් වියදම් කරලා මූවිස් කරන මූවිස් එනවා එළියට හොඳ වියදම් කරලා කරන මූවිස් ඉතින් ඒක ලංකාවේ කලාවට හොඳයි සහ ඒක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට මම හිතන්නේ එහෙම විය යුතුයි. මොකද අපිට ආඩම්බරයක් මේ වගේ ලෝකෙට යන්න පුළුවන් නම්. අවසාන වශයෙන් එතකොට ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ විශේෂයෙන්ම ඇමරිකාවේ සහ වෙනත් රටවල් වල කියන්නේ දැන් ලංකාවේ නම් මූවි එකක් බලනවා වගේ කට්ටිය නෙමෙයිනේ මේ පිට රටවල් වල ඒගොල්ලන්ට හම්බෙනවා සහ ඊට වඩා ඇත්තටම ටිකට් එකක් ඉස්සරලාම ආරෙන් ෆික්චර්ස් වලට ස්තුති කරන්න ඕන සහ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවල ඉංග්ලන්ඩ් ලෝකේ ගොඩක් රටවල් වල අපිට මේ වගේ ඕගනයිස් කරලා ලංකාවේ කෙනෙකුට මූවි එකක් බලන්න ලැබෙන එකමත් සෑහෙන සතුටක්. මොකද අපිට දියට එකකට ඇවිල්ලා පොප්කෝන් එකක් අරගෙන ලංකාවේ මූවි එකක් බලන්න හම්බෙන්නේ නැහැ. මොකද මම මේ මූවි එක ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට බලලා තිබ්බා ටීවී එකේ මගේ ගෙදර ටීවී එකේ. හැබැයි ඒ අත්දැකීම මෙතන තියටර් එකේ වෙනස්. මොකද මමත් තියටර් එකේ අද තමයි ඔයගොල්ලෝ ඉඳලා ප්‍රථම වතාවට බැලුවේ. ඒ අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස්. මම සමගයේ හිතවත් යාළුවෝ දෙන්නෙක් බැලුවා. අපිට ඒ හැඟීම දැන් ඇත්තටම ෆිල්ම් හෝල් එකකට ආවම ඉතින් ඉස්සලාම ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලන්ට මේක සංවිධානය කිරීම ගැන. ඊළඟට ටිකට් එකක් අරගෙන මෙතෙන්ට එන හැම කෙනෙක්ම ඒගොල්ලොන්ගේ වෙලාව අපි දන්නවා කොච්චර කාර්යබහුලද කියලා මෙහි ජීවිතේ. ඉතින් ටිකට් එකක් අරගෙන මෙතෙන්ට එන හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ කියන්නේ මොකද ලංකාවට තියෙන ආදරේ හැමදේම සහ අපිට මේක ඇත්තටම මාර හයියක් සහ ලංකාවේ මූවි එකක් එහෙම අපි දන්නවා වෙන රටවල ඉන්දියාවේ මූවිස් වොන්තරන් තියෙනවා. ඒ වගේ ආපුවම ඒ වගේ ඒගොල්ලන්ගේ තියෙන ටයිම් එක වැය කරලා මෙතෙන් එන එකම ඇත්තටම මාර හයියක්. ඉතින් ඒ ඇවිල්ලා ඇත්තටම මූවි එකක් ඉවර වෙලා කතා කරලා ඒ ගැන වචනයක් කියලා යද්දි ඊටත් වඩා හයියක් ඇත්තටම. මොකද ඒගොල්ලොත් ඉන්නේ වෙනමම ඒගොල්ලෝ දකින්නේ වෙන දේවල්. ඉතින් ලංකාවේ දෙයක් මේ විදිහට සංවිධානය වෙලා ලස්සනට වුණාම ඒගොල්ලොන්ගෙන් එන එක වචනයක් සහ ඒගොල්ලෝ ටිකට් එකක් අරන් ගල මම අර කලින් කිව්වා වගේ
පුටුවේ වාඩි වෙලා ඉන්න එකත් මාරම සතුටක්. ඉතින් ඇත්තටම සතුටුයි. හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඇවිල්ලා ටිකට් එකක් අරගෙන මූවි එක බලලා ඒක ලංකාවේ නිෂ්පාද මම අසංකත් එළිය හිටියත් ගොඩක් නිෂ්පාදකවරු ලංකාවේ. ඉතින් ලංකාවේ කලාවට කරන උදව්වක් සහ එනතත් ඒගොල්ලොන්ගේ ටයිම් එක වියදම් කරලා මෙතෙන් ආපු එක ගැන ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙනවා. හීන 7:00 ඕකට මම දන්නවා අහන්න යන ප්‍රශ්නේ හීන 7:00 කියන්නේ මම දන්නවා හැබැයි මම හිතන්නේ මට ඇත්තටම මම ප්‍රොඩියුසර් මොකද මම ලකායෙන් අහනවනේ ඔක. එතකොට ලකාය මට සහ අපි කතා කරා ඔය ගැන. ඉතින් හීන 7:00 කියන එකට උත්තරේ මම හිතන්නේ මෙතන ඉන්න මම මෙතන එළියට ඇවිල්ලා ඉද්දි දෙතුන් දෙනෙක් විවිධ අදහස් දැක්වුවා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලන්ට ඒ අදහස් වල ඉන්න දෙන එක හොඳයි. මොකද එතන තිබ්බද? එතන තිබ්බා. ඒ කියන්නේ ඒ සමහරව අරන් තිබ්බා වෙන විදිහකට. ඒ කියන්නේ ඒ විදිහට ඒගොල්ලෝ දැක්ක පැත්තේ මූවි එක. ඉතින් ඒක තමයි මම හිතන්නේ වෙන්න ඕන නේද මූවි එක. අපේ එකිනෙකාගේ දෘෂ්ටි කෝණය. ඔව් වෙනස් නේ. ඉතින් මම හිතනවා ඒ හින 7:00 ඒ විදිහට තියෙන අරින එක හොඳයි කියලා. ඔව්. ඉතින් හරි එහෙනම් ගොඩාක් ස්තුතියි. වාලම්පුරි දෙකකුත් ඕනේ. මූවියෝ දෙකකුත් ඕනේ. අපි ලකායට කියමු මේක. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ටත් ආයෙත් මම හිතන්නේ මේ වගේ අවස්ථාවක් හදලා දීපු එක ගැන ඉතාමත් හොඳට ඕගනයිස් කරලා තිබ්බා. අයියටත් බොහොම ස්තුතියි. ඔයාටත් ඔයගොල්ලෝගේ තියෙන රාජකාරී මැද්දේ මේ වගේ දේවල් ලංකාවේ කට්ටියට ඇවිල්ලා නිදහසේ පොප්කෝන් එකක් කාලා බලන්න අවස්ථාව ලැබුණා. බොහොම ස්තුතියි. Thank you.